හෝ චමින්ද කියන්න අයියෝ අර ඔබ ටැමිල් කෑල්ලක් ගෙනත් දෙනවා කියලා බොසා සැරින් සැරේ අහනවා. පර වැඩන්නෑන අප ටැමිල් ගගෙන බන්න කියලා මං ඉතා කිව්වත් එක පට්ට නෝන්ඩි බන්දේ බංගලාවට යන්න කලින් මං එකයි ගත්තේ සැරින් සැරේ මචං ඒ කෑල්ල ගෙන අහන්නේ කෝ එක වැඩ කරනවා කියලා දැන් වැඩ කරන නෑන ඕ මටත් පොල්ලත් තියලකි අයියෝ ඒක තමයි දැන් මාර කේසේ මොකක් හරි හොයලා දෙන්න වෙනවනේ. ඔබ දන්නවනේ මිනිහගේ හැටි. මොකක් හරි දෙයක් ගැන කිව්වොත් ඒකමයි. ඊට වැඩි මේක පිස්සුවක් ගහලන ගෑනු පිස්සුව ගැහුවට පස්සේ වෙන මොනවා කිව්වත් වැඩක් නැහැ. දැන් ඒක වැඩන්නේ දැන් මහත්තයර කවුරු සෙට් කරලා දෙන්න බෑ. ඔව් ඔව් දැන් මාත් එක්ක සැරින් සැරේ ගේන්ති යනවා. මොකද පිස්සුව අරක ඔළුවේ තියෙන්නේ. ඕක එන ප්‍රශ්නයක් වෙනවා බං. අපි රික්මට ගෙනත් දෙන්න වෙයි. මේවයි මේ ටවුන් එක පැත්තේ රවුමක් දාලා බලමුද? ඒක තමයි මං කිව්වේ. දැන් ඔක ඔබ දන්නවනේ. දැන් මම බොසත් එක්කන ඉන්නේ. සැරින් සැරේ ඉතින් මට කරදර කරද්දි මටත් කේන්ති යනවනේ. ටවුන් එකේ නම් ඉන්නවා. මේමයි මහත්තයර සෙට් වෙයිද දන්නේ නැහැ. එයා ඉදත් ඇහුව ලෙඩ තියෙනවා දරකයි මේකයි කියලා. නෑ නෑ මොකක් හරි කමන්නේ. කොහේ හරි ඉන්න එකක් ගිහින් දෙමු. ඕවා වැඩක් නෑ මම ගෙදිනේක විශ්වාසයි. මම මොකක් දුන්නත් මිනිහට විශ්වාසයි. එහෙනම් මේම කරමු අපි බලලා මුකුත් නොකිය මේ හොඳ තැනකින් ගෙනාව කියලා කියලාවත් දෙමු. ඔව්. මේම කරමු එහෙනම් අපි හෙට කරමු එහෙනම්. අපි හෙට හවස යමු. ඔව් අනිවාර්යෙන් මං එන්නම් හෙට හවස. යකල් නැද්දෝ යතේ තම්සේ මගේ සල්ලි ටික ඔක්කොම අරන් ගිහිල්ලා. සමුදේ සල්ලි කොහෙද ඔය මං අරන් ගියේ? ස්ටෑන්ඩ් එක පච්චෙත් කරගුණා කිසි වැඩක් නෑ හම්බුනේ අද. වැඩක් නෑ අද. අද තම්සේ මහරෑ බීගෙන ආව නේද? ඔය දොයි බොණ්ඩවත් සල්ලි දීන්නේ අදේ. වැඩක් වන්න නැතුව කොහෙ බොණ්ඩද මං? එතකොට මගේ ගාව තිබිච්ච සල්ලි ටික කො? මං දන්නවා දෙව්වා. මං අරන් ගියාද? ඔය මාර කතානේ ඔය කියන්නේ. හැමදාම දමසුක සල්ලි අරන්. හැමදාම හවස ගානේ ওই ටික නේද කරන්නේ මගේ සල්ලි අරන් ගිහිල්ලා. කොහෙන් හරි හොයාගෙන එනකන් තමයි ඉන්නේ. මිනිහාගේ වැඩක් කරගන්නත් බැරුණා. ඔව් මියට වචනයක්වත් දුන්නා. ඔව්. අර ටැමිල් කෙල්ලව සෙට් උන්නේ ඒක තමයි එකක් නෑනේ. එම ඒක අර වැඩට ගියාට පස්සේ කොහේ උයාද කියලා දන්නේ. මං කියන්නද? අපි පොඩ්ඩක් ටවුන් එකෙත් බලමු. කොහේ එකක් සෙට් වුණු? කොහොම හරි සෙට් කරගන්න නම් ඕනේ. ඕ නැත්නම් මේ අකා සේව් කරගත්තේ නැත්නම් මොනවත් කරන්න බෑ. ඔව් නැත්තම් මගෙත් නෑ හත පහ පනක වෙන්නේ මගේ. මං කියනවා. ඔව්. රෝසකෝන පැත්තේ යන්න. ගිහිල්ලා බලමු මොකද? වෙන්දනම් ස්ටෑන්ඩ් පැත්තේ ඉන්නවා. අද එහෙමත් නෑනේ. නේ මන් දන්නේ. නැත්තම් මට ඉන්නත් හම්බෙන්නේ නැහැ. සැරින් සැරේ දන්නවනේ මිනිහාගේ හැටි. ආන එකමයි වැඩි. දැන් ඔබ කියනවා කියපු ගන්නේ තුන මටත් අවුල්. ඔව් මං ගැන අහනවද? අහනවනේ. සැරින් සැරේ අහනවා. යමුද ගිහිල්ලා බලමුද? ඔව් ගිහලා බලමු අපි. යමු.
බයෙන් එපා. බයෙන් එපා. බයෙන් එපා. බය වෙන්න එපා. පොඩි වැඩක් තියෙනවා කතා කරගන්න. තමුසෙට කීයක් හරි එන වැඩක්. ඔව්. එනවක පොඩ්ඩක්. අපි පොලිසිය නෙමෙයි එනවක. හරි. එයා ඉන්න. වාඩි වෙලා කතා කරමු. එන්න. කොල් වාඩි. පොඩි වැඩක් තියෙනවා කතා කරගන්න. සතුන් කියනවද? එහෙමයි කතාව. හරි. මචං කොහොමද දැන් දවසට කීයක් කර හොයනවද? සට රුපියල් 500ක්. 500. 500. අර වාගේ පිටිපස්සේ හිටිය කවුද? ඒ වයිෆ්. වයිෆ් නේ. ඔව් වයිෆ්. රුපියල් 500 මොනවා කරන්නද? මොනවා කරන්නද මේ දවස්වල ඉතින් මොනවා කියලා කරන්නද මම හිතන්නේ. මෙහෙමයි. පොඩි වැඩක් තියෙනවා. අපිට ඕනි ඔයා වයිෆ් එක දවසක් එවන්න. ඔව්. අපි ඔයාට 10000ක් දෙනවා. ඔව්. හරිද? ඔයාට ජීවිත කාලෙම සැප විඳ හැකි. පුළුවන්ද? නේ සතු. රුපියල් 600න් කැම දෙයක් ගන්න බෑනේ. අමුතුල දෙන්න කොහොමද කන්නේ? කරන්නද මාත්‍යා මේ දවස්වල ඉතින් අපිට කියලා වැඩක් තියෙනවා මොකක් හරි කොටු වුණොත් තමයි ඉතින් මොකක් හරි කරගන්නේ. ආයි කොටු කරගෙන පස්සේ යන්න ඕනේ නේ සතු. ඔව්. දැන් ඊළඟ දින අපි වැඩ ඩාට තම්සේ හම්බුනේ අපේ හොඳ වෙලාවට. අන්න ඒකයි. ඔයාගේ වෙලාව හොඳයි. ඔයාගේ වෙලාවත් හොඳයි, වයිෆ් වෙලාවත් හොඳයි. අපි ඒ මොනොත් හෙට එමු. ඔයාට බය වෙන්න දෙයක් නැහැ. මොකද කිසිම කරදරයක් වෙන්නේ නැහැ වයිෆ්ටවත් ඔයාටවත්. අපි ගාව ඉන්නවා මහත්තයෙක්. ඒ මහත්තයා ගාවට එක දවසක් වයිෆ් යවමු. යවුවට පස්සේ බය වෙන්න දෙයක් නැහැ. මහත්තයා සල්ලි කදන්. ඔබට ජීවත් වුණ හැකි ජීවිත කාලෙම. මැරෙනකම් උදව් කරයි. නේ සතු. පට්ට chance එකක්. මේ වෙලාවේ අපි හම්බුනේ ඔබේ පින. ඔබේ දෙන්නගෙම. ඒක කාලා දින්නේ රැටද? නෑ මාත්‍යා. ඒකනේ. ලකියක් අතවා ගන්න බැරි වුණානේ. කලහංගුව. උච්චර දේවල් තියානද උඹලා ඒ? අපි සතුන් හෙට එමු. හෙට උදේ 10ට එනවා. වයිපල් ඇස්ති කරලා තියන්නේ. ගවුමක් තියෙනවද අලුත් යක්? තිබ්බා. හරි. ඒ ඇදුම අන්දලා තියෙන හොඳම ඇදුම අන්දලා ඔතන ඉන්න. අපි මේ වෑන් එකක් තියෙනවා. අපි වෑන් එකෙන් එන්න. දැන් ඔය වැඩේට කැමතිනේ? ඔව්. හෙට වයිෆ්ට කියන්න. ඔව්. මේක නිකන් දිව්‍ය ලෝකයේ වගේ තමයි. සැප වින්දාගේ ජීවිත කාලේ. මම දැන් නිදානයක් හම්බුණා වගේ නේද? නිදානයක් හම්බුණා වගේ. උඹලට මේ ටවුමේ ඇවිදලා හරියන්නේ නැහනේ. එහෙනම් සතුන් අපි යමුද? අපි හෙට උදේ අනිවාර්යෙන් එනවා. ඔයාලා ඇස්ති කරලා තියන්න ඕනේ. ඔව්. හැබැයි දන්නවනේ පොඩ්ඩක් වෙනුමට ඉන්නත් ඕනේ. තියෙන ඔක්කොම පරිම ඉස් වෙලා ඉන්නත් ඕනේ. පොදුම ඇදුමක් යදා. හරිනේ? මේ මහත්තයට වැදුනොත් ඔබට සුර සැප උබලා දෙන්න. නේ සතුන්? අනිවාර්යෙන්. එන අපි යන්න. අපිට පරක් වෙනකොල්ල. අපි උදේ 10 වෙනකොට එනවා. අනිවාර්යෙන් එන්න. අනිවාර්යයෙන් ඇස්තිලා ඉන්න ඕනේ. අනිවාර්යෙන් හරි. අනිවාර්යෙන්. කෑවෙත් නැහැ කිව්වනේ. නේ ඔව් මාත්‍යා. මම තියා ගන්නවා. හරි. හෙට උදේ 10ට වයිෆ් අස්සන අඳුමක් අඳලා ඔව්. සමස්ත එක්කිනවා. අපි එන්න කගෙන දෙන්නවා. හරි. හරි. අපි යන්න. හරි. 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 අපි යන්න. පරිස්සමෙන් ජය වේවා. ජය වේවා. ගොඩක් පින් මාත්‍යාලා. මහත්තයා. එහෙනම් මේ අපි යන්න නේද? හොඳයි මේ ළමයි ඉස්සර කියලා තියෙන්නේ. ඔව් කොහොම කියලා තියෙන්නේ? මම එහෙනම් පස්සේ කෝල් එකක් දෙන්න. ඔව් කෝල් එකක් දෙන්න. හොඳයි කමිටේ මේ දොර ගහගෙන යන්නකෝ. හරි හරි. හොඳයි.
වාඩි. බෑග් එක තියන්න උතුම්. වාඩි ඉඳලා මොකද මේ බය වෙලා කිසි දෙයකට බය වෙන්න එපා. මට තියෙනවා ලොකු තේවත්තක්. ෆැක්ටරියක් තියෙනවා. ලොකු බංගලාවක් තියෙනවා. සේවකයෝ ගොඩක් ඉන්නවා. ඔයාට හැමදාම මගෙත් එක්ක හිටියයි. කිසි දෙයකට බය වෙන්න එපා. ඒ වුණාට මට ඔයා දැක්කම හරිය අමුත්තක් දැනෙනවා. ඒක අනුකම්පාවක්ද මන් දන්නේ. මම ඔය කතා බහ කරපු ආශ්‍රය කරපු ගෑන් ළමයට වැඩි හුඟක් ඔයා වෙනස්. ඇයි? මට නම් තේරෙන්නේ නැහැ. ඔයාගේ අම්මා තාත්තා ඉන්නවද? ඒ දෙන්නම නෑ. අයියා කෙනෙක් විතරයි ඉන්නේ. අයියට ඕන නම් ඇවිල්ලා මගේ ෆැක්ටරියේ වැඩ කරන්න පුළුවන්. ඔයා මම කියන දේ අහගෙන ඉන්නකෝ. මැරෙන කල්ම මම ළඟ ඉන්න පුළුවන්. මාත් කාට් කවුරුන් තියෙන කෙනෙක් නේ. බාවෙන්ට පස්සේ දෙයකට. ඔයා ගිහිල්ලා මොනකට හොඳට මැසින් ගිහිල්ලා. දැන් මේ ලස්සන පේනවා. වාඩි. මම දන්න කෙනෙක් ගෑන් ළමයි ගොඩාක් හිටියා. ඒ ඔක්කොටම වැඩි ඔයා හුඟක් ලස්සනයි. මේගේ මහත්තයාගේද? මේක මගේ ගෝලයෙක්ගේ. ඔයා මගේ ගේ දැක්කොත් එහෙම ඔයාට පිස්සු හැදෙයි. විශාල ගයක්. මං ඔයා හෙට කියන්නම්කෝ. කවුරුත් නැහැ. මං තනියම ඉන්නේ. හැබැයි හෙට ඉඳලා අපි දෙන්නම. හෙට යමු අපි. හොඳද කුමාරි? කුමාරි අද මට පුදුම සතුට දවසක්. මම ඔයා මරණ කල්ම බලා ගන්නවා කුමාරි. ඔයාට මම හොඳ සැප දෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා. අදින්දර මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. හෙලෝ තමින්ද? ඔව් මහත්තයා. එන්න වාහනේ තරන් එන්න. හරියට මං එන්න. තමින්ද? ඔව් මහත්තයා අපි ආවා. එන්න. තමින්ද? එන්න. එන්න. මහත්තයා එන අපි යන්න බලමුනේ දැන්. හරි. අද මට හරි සන්තෝෂ දවසක්. හරි හොඳ ළමයි. එහෙමනම් අනිත් තමයි නවතින්න බලන්න එන්න. අඳුන් ටිකත් ඔක්කොම අරන් එන්න. තමින්ද? ඔව් මහත්තයා. මේක තියාගන්නකො. මේ ඔක සතුන්ට දෙමු මහත්තයා. ඔය දෙන්නයි මෙයාගේ අයියයි එක්ක හවසට මොන හරි කරගන්න. තියාගන්න කමන්න මම සන්තෝෂ දෙන්න කමිට. හරි හරි මහත්තයා. එහෙනම් අපි යමු. අනිත් අඳුන් ටික ඔක්කොම අරන් මම නවතින්න බලන්න එන්න. යමු. ඔය අපේ මහත්තයා ඉන්නවනේ. අනිත් එක්කම අපි යමු. යමු නේද? යමු.
මේක බලන්න දෙන්නේ. යන්න මම. හරි. නිකන් හරි. හදන්න. හරි. බලන්න. බලන්න දෙන්නේ චන්දි මල්ලි. අපි ඉන්නවාට හැමදාම. එන්න බොසා දුන්නු කිරිට ඔයියා. කොහොමද ඉතින්? සායිදී හැමදාම ගහනෝනේ මල්ලි ඉස්සර. වත්තාව ඔසත් කියලා නේද? ඕක හොඳයි බෑන්ඩ් එක. බොසාට හම්බෙනවා මේ නිතරම. සාරට ඉතින් අය සල්ලි නැති මිනිස්සු රයිට්. මේකත් හොඳයි අලුත් බෑන්ඩ් එක. අද ඔයාලට ඉතින් වැටෙන්න දෙනවා. අර ඉතින් ෆම්ම තමයි ඉතින් ආයේ. ඒක තමයි ඉතින් ප්‍රශ්න දන්නවනේ ඉතින්. අපි බැල. ඔව් බැල. කොල්ලගේ බැල ඉතින් නමුත් මෙතන තමයි පන් ගන්න හැමදේම. සතුන් මේ දාලා උනේද? කොල්ලට මේවා අවුලක් නැතුව දෙන්නේ. අවුලක් නැහැනේ. කපාරම නම් මේවා බොන්න බෑ අයියා. ඇයි? කියන්න බෑනේ වැඩි වුණොත් එහෙම මට මම මේකෙන් ටිකක් ගන්නවා. ආයෙත් ඔයගෙන් දාගන්න. අපි දෙන්න මේකෙන් දාගන්න. හරි හරි. ඒක මදුනොත් මේකෙන් ගන්න. අවුලක් නැහැ. ඔව් මල්ලි. ගන්න ගන්න. ඕ ආට මේ ඔක්කොම ආට. බොන්න තියෙන්නේ. අපේ දැනක් මේ තැනක්. ඕන දෙයක් ගන්න. හරි. සල්ලි. එරන් ජය වේවා. yes. මට ඉතින් ඕම් බොලක් දන්නේ. උගත් දවසකින් මහත්තයා හැමදාම ගානවා. ළඟදී අසනීප වුණාට පස්සේ නැවතුණා. හැමදාම හම්බෙනවා. දැසිරි. කවුරු හරි આવොත් ගෙනත් දෙනවා. වාගේ බෑන්ඩ් එක සුපිරි. මේ බෑන්ඩ් එක ඊට වැඩි සුපිරි. කද්දාම කොට ඉන්නකෝ. අපිට ඉතින් හැමදාම මේ පන්න එක තියෙනවා. ඕනේ. ඔයා ඕනි වෙලාවක එන්න. මේ සතුන් මල්ලි චමින්දයේ ඉන්නවා. ෆෝන් නම්බර් අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න. හරි හරි. අපි දීපු ෆෝන් එක තියෙනවනේ. ඔව්. ඒක තියාගන්න. අනිවාර්යෙන්. ඒක ඕනි වෙලාවක ඔව්. පාවිච්චි කරන්න. මේ බලන්න මෝ විත කරනවනේ. මුණ මේ හරකෝ තනකොළ කරනවා වගේ කොළ ගන්න දෙපා බලන්න. මේ වැලන්ටයින් නෙමෙයි මේ බැලන්ටයින්. මේකේ තියෙන ආඩරෙල් එක ඔක්කොම වඩා හැපයි දැන්. මේවා ගන්න නෑ බා බොනකොට. ඕක තමයි මගේ ජීවිතේ වෙලාගේ. බලන්න. මුණ පිස්සු. බලන්න ඔබට. තවෙන්දයි මුණ පිස්සු. ටවුන්නේ කියන්නේ බා මම විත අපේමයි. ඒකයි වැඩි. මෙච්චර හොද බෝතලයක් දීද කවුද බා විත කන්නේ? මේවා කනවා. ෂොට් එකක් දාන්න ඕනේ මම ෂොට් එක. ඉතින් මුඩ බොන්න බෑ. නම් ඇටි මඩන. මේ ඊළඟට ප්‍රොන්සන් දුර. සෑහෙන්න දුර අපි ඔබ ගින් දානවා. අදුන මේ ඒක නෙමෙයි නාගයද මුණා කරනවා. පොඩි පන්නේ කියන්නේ. නාගය එටියට කොහොමද කියන්නකෝ. චන්දිමල්ලි මූ චන්දිමල්ලි හැබැයි
ටවුන් එකේ චන්දි මල්ලි. අපිට නොන්දි. චන්දිදයියා බයිද බලන්න. බයිද බලන්න චන්දිද අපි ඔබත් එක්ක ඉන්නවා. මොනවද ගෙම්ම. කොල්ලා කොල්ලි. ඔයා එලා කොල්ලෙක්. හැබැයි අපි තමයි මල්ලි මේ චන්දි. අනිවාර්ය. අපි තමයි. අනිවාර්ය. ඔබ අවුලක් නැහැ ටවුන් එකේ. බලන්න ටවුන් එකේ ඉන්නේ චන්දි. හැබැයි මේ චන්දියා ඔයාලා මේ ගම ඉවර කළා දාන්න. එහෙම වෙන්නේ ගන්න. මට සින්දුවක් කියන්න. දෙන්න කියමු. මට සින්දුවක් කියන්න ඕනේ. කියමු. කාගේම වැඩන්නේ මට සින්දුවක් කියන්න ඕනේ. කියමු කියලා පන්නයක් ගමු. ගම්. නේ? හරි. හරි පටන් ගන්න. එහෙම බලන්න. යා. හරි. මම පටන් ගන්න. ගමුද? නැසුනා නුඹ දැක මදිත මටම මංගියන අපි සින්දුවක් දාමු. හරියන්නේ නැහැ. මට හරියන්නේ මට සින්දුව අහන්න ඕනේ. දාමුද? දාමු. සින්දුවක් දාලා ඩාන්ස් එකක් දාමු. ඈ? ඩාන්ස් එක දාමු. මම හැමදාම නෑ. මේ ටික අපි ඒතුල කරමු ඉන්ස්ටාග්‍රෑම්. ඈ? මොකක් ගින්දාලා මාව අපේ අම්මා බල අද යන්න ඕනද? එන්නෝ හෙට උදේ යන්න ඕන. ඈ? අද ඉන්දුවක් දාලා නටමු. නටලා ටිකක් ඔව්. පියා. එමේ. නටම අපි නන්න. හෙට හරි. හරි ඔමින්. හරි. I'm